The Foreign Employment නොරැවටි ඉදිරියට. ඔබ වෙත ගෙනේ මේ සාදර අනුග්‍රහය. කොරියාවට, ඉතාලියට, සිංගප්පූරුවට, මැලේසියාවට ස්ටුඩන්ට් වීසා සඳහාම තන්න T20 ලංකා වීසා කන්සල්ටින් ප්‍රයිවට් ලිමිටඩ් මාතර. උසස් පෙළින් පසු දකුණු කොරියාවේ උසස් අධ්‍යාපනය හදාරන්න T20 ලංකා කොරියන් වීසා කන්සල්ටින් ප්‍රයිවට් ලිමිටඩ් number 55 ඉසඩින් ටවුන් මාතර අමතන්න 077 017 8049. දකුණු කොරියාවේ ඔබේ උපාධිය හෝ මාස්ටර් උපාධිය සඳහා ස්කෝලර්ෂිප් එකක් අපෙන් ඔබට IELTS or Topic 3 සමත් නම් දැන්ම අමතන්න T20 ලංකා කොරියන් වීසා කන්සල්ටින් මාතර 077 017 8049. උසස් පෙළින් පසු දකුණු කොරියාවේ උසස් අධ්‍යාපනය හදාරන්න T20 ලංකා කොරියන් වීසා කන්සල්ටින් ප්‍රයිවට් ලිමිටඩ් number 55 ඉසඩින් ටවුන් මාතර අමතන්න 077 017 8049. දකුණු කොරියාවේ ඔබේ උපාධිය හෝ මාස්ටර් උපාධිය සඳහා ස්කෝලර්ෂිප් එකක් අපෙන් ඔබට IELTS or Topic 3 සමත් නම් දැන්ම අමතන්න T20 ලංකා කොරියන් වීසා කන්සල්ටින් මාතර 077 017 8049. විදේශ රැකියා සිහිනය සැබෑම යථාර්ථයක් බවට පත් කරගත් ලංකාවේ ප්‍රථම සහ එකම රූපවාහිනී වැඩසටහන The Foreign Employment අද දවසේදීත් සුපුරුදු ලෙන්ගතුකමින් ආරම්භ කරන්නටයි සූදානම් වෙලා ඉන්නේ. ඉතින් ඔබට හුරු පුරුදු ආයතනයක් සමගයි අද දවසේදී අපි කතා බහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම ඔබ දන්නවා පසුගිය වැඩසටහනකදී අපි මේ ආයතනය පිළිබඳව ඔබට හඳුන්වා දුන්නා. ඉතින් එතනදී අපි කතා බහ කරා විශේෂයෙන්ම කොරියාවේ උසස් අධ්‍යාපනයේ සිහිනය සැබෑවක් කරගන්නට බලාපොරොත්තුවෙන් සිටින අපේ ප්‍රේක්ෂකයින්ට එහෙම නැත්නම් දුවා දරුවන් වෙනුවෙන් තමයි මේ ආයතනයට අපි ගොඩ වැදිලා කතා බහ කරේ. ඉතින් ඒ වෙන මොකක්වත් නෙවෙයි හරියටම කිව්වොත් T20 ලංකා කන්සල්ටන්සි පුද්ගලික සමාගම පිළිබඳව අපි කතා බහ කරන්නේ. මම හිතන්නේ අපි මේ ආයතනයේ නම කියූ පමණින්ම නම ඇසූ පමණින්ම ඔබ ඉතාමත් හොඳ ආකාරවම දන්නවා. විශේෂයෙන්ම මේ මාතර අවට සිටින අය, ඒ වගේම තමයි ලංකාව පුරාවටම සිටින මේ ආයතනයත් සමග ගනුදෙනු කළ, ඒ වගේම තමයි මේ ආයතනය හරහා කොරියාවට යාමට බලාපොරොත්තුවෙන් සිටින සහ ඉදිරියේදී බලාපොරොත්තුවෙන් ඒ සිටින දුවදරුවන් වෙනුවෙන් මම හිතන්නේ මේ ආයතනය පිළිබඳව අපි අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. ඉතාමත් විශ්වාසවන්ත ආයතනයක් විදිහට අපි එහි කළමනාකාර අධ්‍යක්ෂකවරයා සමග පසුගිය වැඩසටහනකදී ඉතාමත් හොඳ සාකච්ඡාවක් පැවැත්වුවා. ඉතින් අද දවසේදීත් එතුමා අපිත් සමග සම්බන්ධ වෙලා සිටිනවා. කළමනාකාර අධ්‍යක්ෂ තිවංක රත්නජීව මහතා තමයි අද අපිත් සමග එකතු වෙන්නේ. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. හොඳයි, අපි මුලින්ම කතා බහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ කොරියාවේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගත් දරුවන් පිළිබඳව. දැන් T20 ලංකා පුද්ගලික සමාගම පිළිබඳව කතා බහ කරාම විශේෂයෙන්ම මේ කොරියාවේ උසස් අධ්‍යාපනයට හරියටම නම් දරාපු කියාපු තැනක්. ඒ කියන්නේ ඔබේ සිහිනය සැබෑ කරගන්නට හැකි ඉතාමත් හොඳ විශ්වාසවන්තනීය ආයතනයක් කියලා කිව්වොත් මම හිතන්නේ මම ඉතාමත් නිවැරදි. ඉතින් ඒ පිළිබඳව ඔබ දන්නවා වන්නට පුළුවන් සහ නොදන්නා අය වෙනුවෙන් තමයි අද දවසේදී අපි ඔබට ආමන්ත්‍රණය කරන්නේ. ඉතින් අපි අද දවසේදී බොහොමයක් කරුණු එතුමා සමග සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන සිටිනවා. මගේ මුලින්ම ප්‍රශ්නේ වෙන්නේ තිමංක මහත්මයා. දැන් කොරියාවේ උසස් අධ්‍යාපනයේ සිහිනය සැබෑ කරගත් දරුවන් පිළිබඳව කතා බහ කිරීමේදී මේ වසරේ පළවෙනි ඉන්ටේක් එක ගැන අපි අනිවාර්යයෙන්ම කතා බහ කරන්නට ඕනේ. අපි මේ පිළිබඳව ප්‍රේක්ෂකින්ට අදහස් දක්වමු. ඔව්, ඇත්තටම 2025 වර්ෂය ගත්තොත් D41 කියන වීසා කැටගරිය ඇත්තටම පසුගිය වර්ෂ දෙක තුල ඉතාමත් සීමිත පිරිසකට තමයි අවස්ථාව හිමි වුණේ. විශේෂයෙන්ම කිව්වොත් ළමයි 100ක් ගත්තොත් ඇත්තටම ළමයි 20කටවත් ලංකාවෙන් පොදුවේ වීසා ඉෂු වුණේ නැහැ. හැබැයි 2025 වර්ෂය තුල T20 ලංකා අපායතනය අපගේ වීසා පර්සන්ටේජ් එක ගත්තොත් 95%කට එහා ඉහළ ප්‍රතිශතයක් අපි ලබාගෙන තිබෙනවා.
අපි දුරකථන අංකයත් මතක් කරන්නට කැමති ඔබට T20 ලංකා පුද්ගලික සමාගමේ 077යි 017යි 80යි 49 ඒ වගේම තමයි 041යි 223යි 99යි 19 කියන දුරකථන අංක තිරේ දිස් වෙනවා ඔබට හැකියාව තියෙනවා උන්ව සම්බන්ධ කරගන්නට. දැන් T20 ලංකා පුද්ගලික සමාගම එහෙම නැත්නම් T20 ලංකා කන්සල්ටන්සි පුද්ගලික සමාගම පිළිබඳව කතා බහ කරනකොට කොරියාවේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්නට බලාපොරොත්තුවෙන් සිටින ඔබට විශේෂිත වූ අවස්ථාවන් රැසක් අපි කියන අර අපේ වචනෙන් කියන්නේ opportunities කියලා. අන්න ඒ වගේ opportunities ගොඩක් මේ ආයතනය තුල තිබෙනවා. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් ඔබට මුදල් අපහසුතාවයක් තියෙනවා නම් එහෙම නැත්නම් බොහොමයක් අපහසුතාව විදේශගත වීමේදී අපිට ඇතිවන්නට පුළුවන්. මේ සියලුම අපේ ප්‍රශ්නවලට උත්තර දෙන්නට ඔවුන් සැදී පැහැදී සිටිනවා. විශේෂයෙන්ම තිවංග මහත්මයා මේ පිළිබඳව හොඳ වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. ඉතින් ඒ නිසාවෙන්ම අපි එතුමන්ගෙන් අසා දැනගමු කොරියාවට උසස් අධ්‍යාපනය වෙනුවෙන් යාමට බලාපොරොත්තු වෙන අයට ඔබතුමාගේ ආයතනය තුල මොන වගේ විශේෂ අවස්ථාද විශේෂ පහසුකම්ද සලසලා දීලා තියෙන්නේ දරුවන් වෙනුවෙන්? ඔව්. ඇත්තටම T20 ලංකා අප ආයතනය තුලින් විදේශගත වන දකුණු කොරියාව සඳහා විදේශගත වන ඔබට විශේෂතම අවස්ථා කීපයක් අපේ ආයතනය තුලින් ලබා දීලා තියෙනවා. ඒකෙදී කොරියානු භාෂා පාඨමාලාවට ඇතුළත් වෙන ඕනම ශිෂ්‍යයෙක්ට තමන්ට විශේෂම අවශ්‍යතාවයක් තමයි මුදල් පහසුකම. ඉතින් ඒ පහසුකම අපේ ආයතනය තුලින් ලෝන් එකක් විදිහට අයදුම් කිරීමේ හැකියාව ඕනම කෙනෙක්ට තිබෙනවා. ඒ වගේම තමයි යම් කිසි කෙනෙක්ට වීසා එකක් ප්‍රතික්ෂේප වුණොත් ඒ වගේ අවස්ථාවකදී ඊළඟ අවස්ථාවේදී අපි කිසිදු අය කිරීමක් නොකර අපේ සිසුවන්ට අපි ඒ සිසුව අතාරින්නේ නැතුව ඒ සිසුවට දිගටම තමන්ගේ අධ්‍යාපනය සඳහා දකුණු කොරියාවට යන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි මේ එන සැප්තැම්බර් අධ්‍යයන වාරය තුළ එහෙම නැත්නම් ලබන වසර 2026 වර්ෂයේ මාර්තු අධ්‍යයන වාරයටත් සිසුන් 10 දෙනෙක්ට අවස්ථාව ලබා දීලා තියෙනවා අපි ස්කෝලර්ෂිප් එකක් විදිහට වීසා අගාස්තු කියන්නේ කන්සල්ටින් ගාස්තු කිසිදු ගාස්තු අය කරන්නේ නැතුව දකුණු කොරියාවට මූලික සිසුන් 10 දෙනෙක්ට ඇතුළත් වීමේ හැකියාව තිබෙනවා. ඉතින් ඒ සිසුන්ට හැබැයි අපි කොරියානු තානාධිපති කාර්යාලයේ නියමයන්ට අනුව තමන්ගේ අවශ්‍යතාවයන් කිහිපයක් සම්පූර්ණ කරන්න ඕනේ සිසුවෙක්. උදාහරණයක් විදිහට ටොපික් ලෙවල් එක කියන්නේ කොරියන් තියෙන ඇකඩමික් එක්සෑම් එකක්. මේ එක්සෑම් එකේ ටොපික් ලෙවල් 3 කියන මට්ටම හෝ එහෙමත් නැත්නම් IELTS එක්සෑම් එකේ 5.5 කියන අවම මට්ටමේ ඉඳලා තමන්ට ඉහළ මාර්කයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ පහසුකම් ටික අපේ ආයතනය තුලින් සලසා දීලා තියෙනවා. මම හිතනවා අපේ සිසුන්ට ඒක හොඳ අවස්ථාවක් වෙනවා දකුණු කොරියාවට යන්න. උසස් පෙළින් පසු දකුණු කොරියාවේ උසස් අධ්‍යාපනය හදාරන්න T20 ලංකා කොරියන් විසා කන්සල්ටින් ප්‍රයිවට් ලිමිටඩ් number 55 ඉසඩින් ටවුන් මාතර අමතන්න 077යි 017යි 80යි 49. දකුණු කොරියාවේ ඔබේ උපාධිය හෝ මාස්ටර් උපාධිය සඳහා ස්කෝලර්ෂිප් එකක් අපෙන් ඔබට IELTS or topic 3 සමත් නම් දැන්ම අමතන්න T20 ලංකා කොරියන් විසා කන්සල්ටින් මාතර 077යි 017යි 80යි 49. මම උසස් වල විභාගය අවසන් කරලා මට ලොකු ආසාවක් තිබුණා විදේශ රටක උසස් අධ්‍යාපනය හදාරන්න. ඉතින් මම උසස් අධ්‍යාපනයට කොරියානු රාජ්‍ය තමයි තෝරගත්තේ. ඉතින් මම ආයතනයක් හොය ඉන්නකොට මට ආයතන ගොඩක් හම්බුණා. නමුත් කිසිම ආයතනයකින් මට ඕන විදිහට මට වැඩේ සම්පූර්ණ කරගන්න බැරි වුණා. ඊට පස්සේ මම වීඩියෝ එකකින් තමයි T20 ලංකා ආයතනය ගැන දැනගත්තේ. ඊට පස්සේ ආයතනයට කෝල් කරලා විස්තර අහගත්තා. ඊට පස්සේ ආයතනයට ගිහිල්ලා බුද්ධික සර් එක්ක කතා කරලා සර් අපිට ගයිඩන්ස් එකක් දුන්නා මොන පිළිවෙලටද මේ වැඩ ටික කරන්න ඕනේ කියලා. ඊට පස්සේ උසස් පෙළ විභාගයේ මට තිබුණේ
විෂයන් දෙකක් තමයි මම සමත් වෙලා හිටියේ. නමුත් මම IELTS විභාගය කරලා තිබුණේ. මට ඒකේ 5.5 තමයි තිබුණේ ස්කෝර් එක. ඊට පස්සේ අපි දැන් මුලින්ම ડોකියුමන්ට් ටික හදන්න ඔක්කොම අරගත්තේ මාස 3ක විතර කාලයක්. ඊට පස්සේ අපිට මාස 3ක විතර කාලයක් තිබුණා ඒ ටික ඔක්කොම හදලා සම්පූර්ණ කරන්න. ඊට පස්සේ මුලින්ම අපි කොරියාවට යන්නේ කොරියානු භාෂා පාඨමාලාවට. ඊට පස්සේ අපි ඒක සම්පූර්ණ කළා තමයි අපිට කැමති උපාධි පාඨමාලාවක් තෝරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි මේ අපිට උපදෙස් ලබා දුන්නේ. විශේෂයෙන් මතක් කරන්න ඕන උත්තරාමි බුද්ධික සර් තිවංක සර් හැම වැඩකදීම අපිට සහයෝගය ලබා දුන්නා. ඕනම වෙලාවක අපි කෝල් එකක් ගත්තත් කෝල් එක ආන්සර් කරනවා. අපිට අවශ්‍ය උපදෙස් හරියට නිවැරදිව කියලා දෙනවා. ඉතින් මට කියන්න දෙන්නේ ඔයාලටත් ආසාවක් උනන්දුවක් තියෙනවා නම් කොරියානු රටේ උසස් අධ්‍යාපනය හදාරන්න මේ ආයතනයට එන්න T20 ලංකා එඩියුකේෂන් කන්සල්ටන්සි ඒක තමයි ලංකාවේ තියෙන හොඳම ආයතනය. මම ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා මේ ආයතනයත් එක්ක එකතු වෙන්න කියලා. මගේ දූ ගොඩක් ආසාවෙන් හිටියා කොරියන් රාජ්‍ය උසස් අධ්‍යාපනය සඳහා යන්න. අපි ගොඩක් ආයතන වලට ගියා. ඒත් අපිට ඒ ගීපු එක ආයතනයකින්වත් මේ යන්න සුදුසු කියලා හිතුන්නේ නැහැ. ඊට පස්සේ අපි ඒ ආයතනයේ අපේ ගෙදර ඉඳලා වැඩි දුරකුත් නැහැ. ඒත් අපි දැනගෙන හිටියේ නැහැ. ඊට පස්සේ එහාට ගිහිල්ලා ඒකේ ආයතනයේ සර් එක කතා කරද්දී අපිට තේරුණා මේක හොඳ තැනක්. මෙතනින් තමයි මේ කොරියාවට යන්න සුදුසුම තැන කියලා. ඒ සර්ගේ ගොඩක් ඒ සර් කතා කරපු දේවලුත් එක්ක අපිට ගොඩක් පැහැදිලි. මේ මෙතනින් තමයි යන්න හොඳම තැන කියලා. ඊට පස්සේ දරුවා ඒ සර් කියන විදිහට ඒ හැම දෙයක්ම අපි ඒ ડોකියුමන්ට්ස් ඔක්කොම හැදුවා. හදලා පස්සේ සති දෙකක් වගේ පොඩි කාලෙකදී තමයි මගේ දරුවා වීසා ඇප්ලයි කරේ. ඇප්ලයි කරාට පස්සේ දවස් 6ක් 7ක් වගේ දින ගානකින් දරුවට වීසා එක ලැබුණා. මම කැමතියි කියන්න ලංකාවේ ඉන්න හැම දරුවෙකුටම කොරියන් රාජ්‍යයට යනවා නම් උසස් අධ්‍යාපනය සඳහා මේක තමයි T20 ලංකා ඒ ආයතනය තෝරගන්න කියලා. මොකද ඒකෙන් ඇප්ලයි කරාට පස්සේ ඒ දරුවට අනිවාර්යයෙන්ම ඒ තියෙන සුදුසුකම් එක්ක දරුවට උසස් අධ්‍යාපනය සඳහා යන්න සුදුසුම තැනක් කියලා. මම දැන් දන්න විදියට නම් මේ ගොඩක් ආයතන අපි බැලුවා. ඒ කිසිම ආයතනයකින් මේ ආයතනය වගේ ගොඩක් මේ කියන්නේ පැහැදිලිව හැම දෙයක්ම අපිට කරලා දුන්නා. මේ ඉන්න සර්ලා ගොඩක් හොඳයි. මේ සර්ට අපි ඕන වෙලාවක මේ කෝල් එකක් ගත්තට පස්සේ සර් ඕනම වෙලාවක අපිට කතා කරලා ඒ ඕන විස්තරයක් කියනවා. ඒ කියන්නේ රැද දවල් දෙහිම නෑ. ඕන වෙලාවක ඒ සර්ලත් එක්කම අපි වීසා අපිට ලැබෙනකම්ම අපි ඒ සර්ලත් එක්ක එකට හිටියා. අවසාන වශයෙන් මේ කියන්න ඕන ලංකාවේ ඉන්න හැම දුවෙක්ම පුතෙක්ම කොරියන් රාජ්‍යයට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් උසස් අධ්‍යාපනය සඳහා බය නැතුව මේ T20 ලංකා ආයතනයට එක සම්බන්ධ වෙලා හිටියොත් අනිවාර්යයෙන්ම යාළගේ කියන්නේ කොරියන් රටට යන්න තියෙන ආසාව ඉෂ්ට කරගන්න පුළුවන්. හොඳයි. ඒ වගේම තමයි අපි මතක් කරන්නට කැමති මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දීලා සිටින ඔබට මම හිතන්නේ ඉතාමත් හොඳ අවස්ථාවක් තියෙනවා මේ ආයතනය තුළ විශේෂයෙන්ම ඉදිරියේදී උසස් පෙළින් පසුව උසස් අධ්‍යාපනය වෙනුවෙන් කොරියාවට යාමට බලාපොරොත්තුවක් ඔබට තිබෙනවා නම් උසස් අධ්‍යාපනය වෙනුවෙන් ඔබට හැකියාව තියෙනවා ඒ සඳහා ඉල්ලුම් කරන්නට ප්‍රතිඵල ආවාට පසු වන්නටත් පුළුවන් ප්‍රතිඵල ලැබීමට පෙර වෙන්නටත් පුළුවන් මේ ඕනෑම අවස්ථාවකදී ඔබට හැකියාව තියෙනවා T20 ලංකා කන්සල්ටන්සි පුද්ගලික සමාගම වෙත ඔබේ අයදුම්පත යොමු කරන්නට එහෙම නැත්නම් අපි කලින් සඳහන් කර දුරකථන අංකවලට කතා බහ කරලා වැඩිදුර විස්තර දැනගෙන ඔබට හැකියාව තියෙනවා ඔවුන්ව සම්බන්ධ කරගෙන මේ ආයතනයට ගිහිල්ලා මේ විස්තර දැන කියා ගන්නට. තිවංක මහත්මයා අපිට පැහැදිලි කරන්න උසස් පෙළ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින අපේ දුවා දරුවන්ට අර මං කලින් ඔබතුමාගේ එන්නට
ඔවුන්ට හැකියාව තියෙනවා ඇප්ලිකේෂන් එකක් එහෙම නැත්නම් ඉල්ලුම් පත්‍රයක් යොමු කරලා තියන්නට අවස්ථාවක් තියෙනවා. ඒ වගේම තමයි එහෙම නැත්නම් කෙනෙකුට හිතෙනවා නම් යම්කිසි දරුවෙකුට හිතෙනවා නම් නෑ මම උසස් පෙළ ප්‍රතිඵල ඇවිල්ලා මේක උසස් පෙළ ප්‍රතිඵල මොනවද මගේ කියලා බලලා මම මේ ඉල්ලුම් පත්‍රය යොමු කරනවා කියලා. මේ දෙගොල්ලටම අවස්ථාව ඔබ ආයතනය තුල තිබෙනවා. අපි මේ පිළිබඳවත් අපි ආරාධනා කරමු ඒ අයට මේ අවස්ථාව ලබා ගන්නට කියලා. අපි විශේෂයෙන් මේ පිළිබඳව අපේ ප්‍රේක්ෂකයන්ව දැනුවත් කරමු. ඇත්තටම මේ 2025 වර්ෂය තුළ උසස් පෙළ මේ වෙනකොට තමන්ගේ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ඉන්න සිසුන් මේ විදිහට ඉන්නවා. ඒ සිසුන්ට තමන්ගේ ප්‍රතිඵලය එහෙම නැත්නම් තමන් උසස් පෙළ සමත් කියන අර්ථය එක්ක තමන්ගේ ප්‍රතිඵල ෂුවර් නම් අපිත් එක්ක සම්බන්ධ වීමේ හැකියාව තිබුණා. ඒ වගේම මේ වෙනකොට අපේ සැප්තැම්බර් අධ්‍යයන සඳහා තමන්ගේ උසස් පෙළ ප්‍රතිඵල එන්න බලාපොරොත්තුෙන් නියමිත සිසුන් කිහිප දෙනෙක් අපේ ආයතනයත් එක්ක මේ වෙනකොටත් අත්වල බැඳගෙන තිබෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම උසස් පෙළ ප්‍රතිඵල ආපු ගමන් දකුණු කොරියාවට යන්න තියෙනවා නම් ඒක තමන්ට ලොකු අවස්ථාවක් වෙනවා. මොකද තමන්ගේ උසස් අධ්‍යාපනය උසස් පෙළත් එක්ක දකුණු කොරියාවේ ආධාරණීම තුළ තමන්ගේ වීසා ප්‍රතිශතය ඉතාමත් ඉහළින් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මොකද ළමයෙක්ට අඩු වයස ඒ වගේම තමයි ප්‍රතිඵල ඉතාමත් හොඳ වුණොත් තමන්ට පුළුවන් දකුණු කොරියාවේ උසස් අධ්‍යාපනයට යන්න. උසස් පෙළින් පසු දකුණු කොරියාවේ උසස් අධ්‍යාපනය හදාරන්න T20 ලංකා කොරියන් විසා කන්සල්ටිං ප්‍රයිවට් ලිමිටඩ් number 55 ඉසඩින් ටවුන් මාතර අමතන්න 077 017 8049 දකුණු කොරියාවේ ඔබේ උපාධිය හෝ මාස්ටර් උපාධිය සඳහා ස්කෝලර්ෂිප් එකක් අපෙන් ඔබට IELTS or topic 3 සමත් නම් දැන්ම අමතන්න T20 ලංකා කොරියන් විසා කන්සල්ටිං මාතර 077 017 8049 මගේ ලොකුම බලාපොරොත්තුවක් තිබ්බේ ඒ ලෙවල් වලින් පස්සේ කොරියානු රාජ්‍යයට ගිහිල්ලා මගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක කරගන්න. ඒක නිසා මම EPS topic exam අවුරුද්දක් කරා. ඒක හරි ගියේ නැති නිසා මම කොරියාවට යන්න විදියක් හොයන අතරේ මට හමු වුණා T20 ලංකා ආයතනය. මම ඒ තිබ්බ නම්බර් එකට කතා කරලා විස්තර ඔක්කොම දැනගෙන මම සර් කී විදියට ඔක්කොම වැඩ කටයුතු කරා. සර් මට ගැරන්ටි කරලා කිව්වා ෂුවර්ම ඔයා 100% මේකට දාන්න ඔයා අනිවාර්යෙන්ම මාර්තුවේදී යවනවා කියලා. ඒ විශ්වාසයට මම දායක ඇත්තටම සර් කිව්ව විදියට මම මේ මාසේ යන්න වාසනාව උදා කර දුන්නේ සර්. ඒ වගේම අපිට ප්‍රශ්නයක් වුණ හැම වෙලාවකම සර්ට එකද දෙකද ඕන වෙලාව කෝල් එකක් ගත්තම මැසේජ් එකක් දාම ඒ කෝල් එක මැසේජ් එක ගන්න පරක්කුවට රිප්ලයි එකක් සර් දෙන ඕන වෙලාවකම ඒක ඉතාම අගය කරන්න ඕනේ. මේ කිසිම ආයතනයකින් එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ වගේම අපි ડોකියුමන්ට් ටික හදන්න ඒවත් ටික කරනකොට අපිට ඕන කරන දේවල් ගෙනියන්න ඕන දේවල් ඒවා හැමදේම මුලින් ඉඳලා සර් කියලා දෙනවා. මම හිතනවා මම හයි රෙකමන්ඩ් කරන්න පුළුවන් ඒජන්සියක් විදියට T20 ලංකා ආයතනය. ඔයාලගෙනුත් ඉල්ලන්නේ වැඩි දුර උසස් අධ්‍යාපනයේ විදේශගතවන් ඉන්නවා නම් මේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා දීවි වැඩ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් කියලා රටට මම ආරාධනා කරනවා. අපේ පුතා එයා මේ ඔයිට කලින් මේ කොරියන් යන්න විභාගය කරා දෙපාරක්. ඒ දෙපාරම යාට ලකුණු මදි වුණා. ඊට පස්සේ යා මේ T20 ලංකා ආයතනය ගැන විස්තර හොයාගෙන එයා තනියම ගිහිල්ලා තමයි මේ සියලු විස්තර කියලා අපේ විශ්වාසයත් ඇතිව මේ ආයතනයේ කොරියාවට යන්න කියලා අපිටත් බාල කරලා කියලා හිටියා. ඊට පස්සේ අපි ගිහිල්ලා ඒ ආයතනය ගැන සොයලා බලලා අපිට ඉතින් අවසර දුන්න පුතාට එයාගේ සිහිනය සැබෑ කරගන්න අපිත් උදව් කරා. ආයතනයේ මේ සොයලා ගැන ඇත්තටම ගොඩාක් ලොකු පැහැදීමක් ඇති වුණා. අපි ගිහින් කතා බහ කරලා එතුමන්ලා අපිට හැම මොහොතකම උදව් කරා. ඉතින් අපි කතා කරනකොට රැයට ගොඩක් රැ වෙලා හරි ගන්නකොට ඒ විස්තර ඉතින් අපිට කියලා අපේ හිතවල ඇත්තටම ගොඩක් ලොකු පැහැදීමක් ඇති වුණේ මේ ආයතනය ගැන. ඉතින් දැන් හරි සතුටුයි වීසා එක ලැබුණ පුතාට. එයාත් හරි සතුටින් ඉන්නේ. එයාගේ ලොකු සිහිනයක් සැබෑ වුණේ. ඔයාලට කියනවා මේ ආයතනය ගැන ඇත්තටම විශ්වාසයෙන්
ඔයාලගේ දරුවෝ මේකට යොමු කරන්න කියලා. හොඳයි අවසන් ප්‍රශ්නයට යොමු වෙනට කලින් මම නැවතත් ඔවුන්ගේ දුරකථන අංක ඔබට මතක් කරන්නම් 077 017 80 49 තිරේ දිස් වෙනවා. ඒ වගේම තමයි 041 223 99 19 කියන දුරකථන අංක වලට ඔබට හැකියාව තියෙනවා උන්ව සම්බන්ධ කරගන්නට. විශේෂ පණිවිඩයක් තියෙනවා ඔබට කියන්නට. ඒ වගේම තමයි මම හිතන්නේ මේක සුබ පණිවිඩයක් වෙනවට කිසිම සැකයක් නැහැ. ඔබ දන්නවා T20 ලංකා කන්සල්ටන්සි පුද්ගලික සමාගම තිබුණේ මාතර ශාඛාවක් විතරයි. ඉතින් දැන් එය දීප ව්‍යාප්ත වෙමින් තියෙනවා. ඉතින් ඒ නිසාවෙන්ම මේ සුබ පණිවිඩය මම හිතන්නේ ලංකාවේ හැමෝටම ප්‍රයෝජනවත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් නව ශාඛාවක් ආරම්භ කරලා තියෙනවා කුරුණෑගල වාරියපොළ නගරයේදී. ඉතින් ඔබට හැකියාව තියෙන යවට සිටින කෙනෙක් වන්නට පුළුවන්. විශේෂයෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඔබට ළඟයි නම් ලේසි නම් මාතරට යන්න අමාරු කෙනෙක් ඉන්නවා නම් ඔබට හැකියාව තියෙනවා. නව ශාඛාව කුරුණෑගල දිස්ත්‍රික්කයේ තුල වාරියපොළ නගරයේ පිහිටලා තියෙනවා. ඉතින් අපි තිරේ දිස් වෙනවා මේ ලිපිනයන් මේ සියල්ලක්ම මේ එහෙමත් නැත්නම් ඔබට වෙනත් අපහසුතාවයක් තියෙනවා නම් මේ අපි කලින් සඳහන් කර දුරකථන අංක වලට කතා බහ කරලා වැඩිදුර විස්තර දැනගෙන මේ ශාඛාවන් කැමති ශාඛාවකට ඔබට යොමු වීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙවැනි වූ අවස්ථාවන් ගොඩක් මේ ආයතනය තුලින් ඔබට සලසලා දීලා තියෙනවා. අවසාන වශයෙන් මම කැමතියි ඔබතුමාෙන් දැනගන්නට. පොදුවේ දවසේදී අපි කතා බහ කරපු කාරණාවන් එක්ක අපේ ප්‍රේක්ෂකයන්ට යම්කිසි ආරාධනාවක් කරනවා නම් විශේෂයෙන්ම T20 ලංකා කන්සල්ටන්සි පුද්ගලික සමාගම යම්කිසි කෙනෙක් තෝරා ගන්නවා නම් ඔබතුමාගේ ආයතනයේ තියෙන විශේෂත්වය ඇයි තෝරාගත යුත්තේ කියලා අපි පැහැදිලි කරමු. ඔව් ඇත්තටම ඔබතුමිය අහපු ප්‍රශ්නය ගොඩක් හොඳ ප්‍රශ්නයක්. මොකද T20 ලංකා අප ආයතනයේ තියෙන විශේෂත්වය තමයි මොකද අපි වීසා කන්සල්ටින් කියන වීසා උපදේශනයට එහා ගියපු ආයතනයක්. මොකද හේතුව වෙන්නේ ලංකාවේ මේ වෙනටත් ආයතන පවතිනවා ඇති. නමුත් අපේ ආයතනය තුල අපි බලාපොරොත්තු වෙනවා ඒ ශිෂ්‍යයා දකුණු කොරියාවට ගියාම තමන්ගේ රැකියා බලපත්‍රය ලබා ගන්න කම්ම විශේෂයෙන්ම තමන්ගේ අධ්‍යාපන මට්ටම මොකද තමන්ගේ භාෂා කුසල යම් කිසි සිසුවෙක් සූදානම් කරනකොට ඒ සිසුවා වීසා වලට විතරක් අපි සූදානම් කරන්නේ නැහැ. මොකද උන්ට යම් කිසි භාෂා පාඨමාලාව මාස 3ක් තිස්සේ අපි ලබා දෙනවා. ඒ වගේම තමයි දකුණු කොරියාවට ගිහිල්ලා තමන්ට පළවෙනි සෙමෙස්ටර් එකේ ඉගෙන ගන්න තියෙන පාඩම් කිහිපයක් අපි පාඩම් 16ක් වගේ ලංකාවට ඉපොත් ගෙන්නලා තමන්ට මේ අවස්ථාව ලබා දීලා තියෙනවා. දකුණු කොරියාවට ගියාට පස්සේ තමන්ට පහසු වෙන්න ඒ අධ්‍යාපන ක්‍රමවේදය අපි අපේ ආයතනය තුළ සකස් කරලා දීලා තිබෙනවා. ඒ වගේම මම දැන් ඉහතදී කීවා වගේ අපේ ආයතනය තුළින් යන ඕනම ශිෂ්‍යයෙක්ට බැංකු ණය පාසුකම් ලබා ගැනීමේ අවස්ථාව තිබෙනවා. ඒ වගේම තමයි තමන්ට දකුණු කොරියාවේ ඉගෙන ගන්න අවශ්‍යතාවය තිබෙන ඕනම කෙනෙක්ට තමන්ට කිසිම වීසා උපදේශන ගාස්තුවකින් තොරව දකුණු කොරියාවට ඇතුළත් වීමට අපි අවස්ථාව හිමි කරලා දීලා තියෙනවා. ඉතින් ඒකත් අපේ ආයතනයේ තියෙන විශේෂත්වයක්. මම හිතනවා ඒ අවස්ථාව ලබා ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් අපිත් එක්ක ඇවිල්ලා සම්බන්ධ වෙන්න පුළුවන්. මේ වන විට අපේ මාතර තමයි අපේ ප්‍රධාන ශාඛාව තිබ්බේ. හැබැයි අපිට විශේෂයෙන්ම දුරකථන අපතුන් ලැබෙන්නේ කුරුණෑගල, අනුරාධපුර, පොළොන්නරුව වගේ ප්‍රදේශවලින්. ඒක නිසා අපි වසර ගාණක් කල්පනා කළා අපි අපේ ආයතනයක් තව කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොළ නගරේ දැනට ආරම්භ වෙලා තිබෙනවා. ඉතින් මම හිතනවා ලංකාවේ වෙනත් ප්‍රදේශවල ඉන්න අයටත් ඉතාමත් ඉක්මනින් අපේ වාරියපොළ තියෙන අපේ කාර්යාලයට ඇවිල්ලා අවශ්‍ය විස්තර ලබා ගැනීමේ හැකියාව ලැබෙයි කියලා. T20 ලංකා කන්සල්ටිං ආයතනීය විදියට අපේ ප්‍රධානම කාර්යය තමයි දකුණු කොරියාව බලා උසස් අධ්‍යාපනය වෙනුවෙන් සිසුන්ව යොමු කිරීම. අපි ඒක තව ව්‍යාප්ත කරලා සිසුන්ගේ වැඩි ඉල්ලීම පරිදි සිංගප්පූරුව, මැලේසියාව සහ ඉතාලිය වැනි රටවලටත් උසස් අධ්‍යාපනය සඳහා සිසුන් යොමු කරනවා. දැන් ඊට අමතරව දැන් සාමාන්‍ය පෙළ සමත් සිසුන්ට තියෙන ලොකු ගැටලුවක් තමයි අපිට A levelම තිබිය යුතුද කොරියාව බලා යන්න.
කොරියාවේ උසස් අධ්‍යාපනය සඳහා යන්නේ. ඇයි අපිට O level වලින් උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වෙන්න බැරිද? අන්න ඒ ප්‍රශ්නෙට පිළිතුරක් විදියට අපි O level සමත් දරුවන්ට ලංකාවේ O level සමත් දරුවන්ට අපි සිංගප්පූරුව, මැලේසියාව වගේ රටවල් වලට උසස් අධ්‍යාපනය සඳහා යන්න අවස්ථාව හිමි කරලා දීලා තිනවා ආයතනය මගින්. එතෙන්දී අපි ඒ දරුවන්ගේ තියෙන අධ්‍යාපන සුසුකම් කොයි වගේද? ඒ දරුවට ගිහිල්ලා ගන්න ඕන උපාධිය මොන වැනි උපාධියක්ද? මොන ආකාරයේ උපාධියක්ද ගන්නෙ? අපි ඒක නියමෙදි මාර්ග උපදේශනය අපේ ආයතනය විසින් ලබා දෙනවා. එයාලට යන්න ඕන මූල්‍යමය පහසුකම් අවශ්‍ය නම් අපි ඒ දේවල් සපුරලා දෙනවා. ඒකට ඒ ආයතන සම්බන්ධ කරලා දෙනවා. T20 ලංකා කන්සල්ටිං අප ප්‍රධාන ආයතනය පිහිටා තිබෙන්නේ මාතර ඉසදින් ටවුන් එකේ. ඊට අමතරව අපිට වැඩි හරියක් දුරකථන ඇමතුම් ලංකාවෙන් ලැබෙන්නේ කුරුණෑගල, අනුරාධපුර, පොළොන්නරුව, මාවනැල්ල, කොළඹ එවැනි ප්‍රදේශවලින් සිසුන්ගේ වැඩි ඉල්ලීම පරිදි අපි අපේ අලුත්ම ශාඛාව දැන් විවෘත වෙලා තිනවා කුරුණෑගල වාරීපොළ නගරයේදී. ඊට අමතරව නොබෝ දිනකින් අපි කොළඹ නව ශාඛාවක් විවෘත කිරීමට බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එයාලගේ වැඩි පහසුව සඳහා. එතකොට එයාලට බොහොම ඉක්මනට ඒ අදාළ ආයතනයට ගිහිල්ලා සියලු විස්තර දැනගන්න පුළුවන්. ඊට අමතරව ප්‍රධාන ශාඛාවේ ඉන්න නියෝජිතයෝ සම්බන්ධ කරගන්න පුළුවන්. සියලුම මාර්ගෝපදේශනය කොයිතරම් වෙලාවක් ගත වුණත් අපි ඒ දරුවන්ට නිවැරදිව ලබා දෙනවා. කොහොමද තමන්ගේ ඉලක්කය සපුර ගන්න පුළුවන් විදේශගත වෙන්න උසස් අධ්‍යාපනය සඳහා තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න, තමන්ට වැඩි වටිනාකමක් කොහොමද එකතු කරගන්න පුළුවන් කියන එක ගැන අපි අවධානය යොමු කරලා සියලු දේවල් විස්තරාත්මකව කියලා දෙනවා. ඔයාලට පුළුවන් දුරකථන ඇමතුමක් දීලා ආයතනයට ඔයාලගේ කාලය වෙන් කරවා ගන්න, අපොයින්ට්මන්ට් එකක් දාගන්න ඔයාලගේ අවශ්‍යතාවය සඳහා. හොඳයි. එහෙමනම් අද දවසේදී අපි T20 ලංකා පුද්ගලික සමාගම එහෙම නැත්නම් T20 ලංකා කන්සල්ටන්සි පුද්ගලික සමාගම තුල ඔබට තිබෙන අවස්ථාවන් පිළිබඳව විශේෂයෙන්ම කොරියාවට යාමට බලාපොරොත්තු වෙන අයට ඒ වගේම තමයි අපි තවත් පණිවිඩයක් ඔබට කියන්නට කැමතියි. ඒ තමයි සිංගප්පූරුව බලා උසස් අධ්‍යාපනය වෙනුවෙන් යාමට බලාපොරොත්තු වෙන ඔබටත් ඉතාමත් හොඳ අවස්ථාවන් තියෙනවා කියලා මම හිතන්නේ වැඩසටහන අතරතුරදී ඔබට දැනගන්නට ලැබුණා. ඉතින් මේ පිළිබඳවත් ඉදිරියේදී අපි ඔබට ඉතාමත් හොඳින් වැඩසටහනක් තුළින් පුළුල් වශයෙන් මේ පිළිබඳව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන සිටිනවා. මෙවැනි වූ සුවිශේෂී පණිවිඩ රැසක් ඉදිරියේදී අපි රැගෙන එන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙමනම් අදට අපි ඔබේ නිවසෙන් සමුගන්නවා. ලබන සතියේදීත් හරියටම මේ වෙලාවට ඔබේ නිවසට මේ බලාපොරොත්තු වෙමින් ගිහින් එන්නම්. ඔබට සුබ සතියක්. The foreign employment නොරැවටි ඉදිරියට. ඔබ වෙත ගෙනේ මේ සාදර අනුග්‍රහය. කොරියාවට, ඉතාලියට, සිංගප්පූරුවට, මැලේසියාවට ස්ටුඩන්ට් වීසා සඳහාම තන්න T20 ලංකා වීසා කන්සල්ටින් ප්‍රයිවට් ලිමිටඩ් මාතර. උසස් පෙළින් පසු දකුණු කොරියාවේ උසස් අධ්‍යාපනය හදාරන්න T20 ලංකා කොරියන් වීසා කන්සල්ටින් ප්‍රයිවට් ලිමිටඩ් number 55 ඉසඩින් ටවුන් මාතර. අමතන්න 077 017 8049. දකුණු කොරියාවේ ඔබේ උපාධිය හෝ මාස්ටර් උපාධිය සඳහා ස්කෝලර්ෂිප් එකක් අපෙන් ඔබට IELTS or TOPIK 3 සමත් නම් දැන්ම අමතන්න. T20 ලංකා කොරියන් වීසා කන්සල්ටින් මාතර 077 017 8049. උසස් පෙළින් පසු දකුණු කොරියාවේ උසස් අධ්‍යාපනය හදාරන්න T20 ලංකා කොරියන් වීසා කන්සල්ටින් ප්‍රයිවට් ලිමිටඩ් number 55 ඉසඩින් ටවුන් මාතර. අමතන්න 077 017 8049. දකුණු කොරියාවේ ඔබේ උපාධිය හෝ මාස්ටර් උපාධිය සඳහා ස්කෝලර්ෂිප් එකක් අපෙන් ඔබට IELTS or TOPIK 3 සමත් නම් දැන්ම අමතන්න. T20 ලංකා කොරියන් වීසා කන්සල්ටින් මාතර 077 017 8049.